ඉතින් ඔයාලට මතකයි අපේ පළවෙනි එපිසෝඩ් එකේදී අපි සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. හැබැයි අපිට කෑම් ප්‍රශ්න ගැන බලන්න බැරුණා. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපි කරන්නේ කෑම් ප්‍රශ්න විසඳුමක් විදිහට මුංකි ෆාම් එකක් හදන එක. ඉතින් වැඩි කතා ඔන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් ආයෙමත් අපේ වෙල්ඩ් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන්න හැදුවේ සීස් ටිකක් හොයාගන්න එක. මොකද අද අපි වීට් ෆාම් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් ඒක නිසා සීස් ටිකක් එකතු කරන්න පටන් ගත්තා. ඉතින් හොම ටිකලා සීස්ටයක් එකතුරන් යනකොට මට ආයමත් හම්මුණා කුකුල් පැටිය. ඉතින් වුවත් අපේ වල ඇතුළට දාගන්නම හැදුවේ. ඉතින් ඌව වල ඇතුළට දාන්න එක්ක යනකොට මාවත් පැටුණ වලකට. එතන කේවයක් ඔය ගත්තමයි තිබ්බේ. තව ටිකක් එහා පැත්තේ වැටුණා නම් එතනින්ම කෙලවෙනවා. ඉතින් ලොකවුලන්න ඇස්පෑ වෙල නිසා. හැබැයි ඉතින් වෙලගකින් මැරුණු අවුල්. ඉතින් කොහොමද අයමත් අපේ චිකන් ඔය වල ඇතුළට දාගන්න තමයි හැදුවේ. One eternity later. කොහොමද ඒව වල ගාවට මරගෙන ආවා. ඊට පස්සේ මට හිතුණා මම ෆීඩ් කරොත් හොඳයි කියලා. මොකද තාම එක සැරයක්වත් මම ෆීඩ් කරේ නැති නිසා. ඉතින් කොහොම හරි ටිකවත් ෆීඩ් කරලා ආයෙමත් ෆීඩ්ස් එකතු කරන වැඩේ තමයි කරන්න ගියේ. සීට් එක තුරන් යනකොට මට හම්මුණා රුයින් පොඩ්ලක්. ඒ වගේම තව චිකන් ලඩියකුත් හම්මුණා. ඉතින් මේ හම්බිච්ච චිකන් ලඩික අර වල ඇතුළට දැන් තමයි ආයෙමත් ගියේ. ඉතින් ටිකවත් කොහොම හරි වලට ළඟා කරගෙන වල ඇතුළට දාන්න තමයි මාත් වලට බැන්නේ. එතන මුගල සද්ද ඇහෙන්න පටන් ගත්තා. මං හිතන්නේ පල්ලෙහා කීයක් වගේ එකක් ඇති. කවුද දන්නේ සමහරවිට. ඉතින් කොහොම හරි ඊට පස්සේ නම් එයාලා මෙහාට පැන ඉඳලා අයමත් මතක් කළා තිබ්බා අයන් එක ස්මෙල්ට් කරන්න කියලා. තිබ්බ පාන් කෑලි දෙකකුත් කෑවා. මොකද හංග බය කඩු වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අයින් ටික අරගෙන වැරන්ස් එකට දාලා ඒ ටික ස්මෙල්ට් කරගත්තා. ඉතින් ඒක ස්මෙල්ට් වෙනකන් අර ඈතින් බෙනිච්ච රුයින් පොඩ්ල දාට තමයි ආවේ. මම හිතන්නේ නෙදේ කරන්නත් අපිට ලේසි වෙයි මේක නිසා. ඊට පස්සේ ඒකේ තිබ්බ ගෝල්ඩ් ඉන්ගට් සහ පින් තව අනම්මනම් දේවල් ටික මගේ ඉන්වෙන්ටරියට පටව ගත්තා. ලෝස්ටෝන් දෙකුත් හම්බුණා. මම හිතන්නේ ඒකින් වෙන්න දියර කැම්පස් එකට දාලා අපේ ගෙදර හොයාගන්න. කොහොමද ඉතින් කොහොම හරි ආයෙමත් චීස් එකතු කරගෙන ගියේ පැත්තට තමයි ගියේ. මොකද රෑබෝ වී කියන නිසා. ඉතින් කොහොම හරි ගී ගාවටත් ඇවිල්ලා රෑ වෙනකම් වගේ සීස් එකතු කරලා එදා දවස් ඉවර කරා. ඉතින් කොහොම හරි අනිත් දවසේ උදේම ආයෙමත් සීස් ටිකක් එකතු කරා. ඉතින් කොහොම හරි තව චිකන් කෙනෙකුත් හම්බුණා. ඌවත් වල ඇතුළට ගෙනල්ලා දාන්න තමයි හැදුවේ. අම්බේ හැම චිකන්ම වල ඇතුළට දානවා. ඉතින් කොහොම හරි ආයෙමත් අර මොස්ට් එකේ සද්දය හෙන්න ගත්තා. ඉතින් ඒ වෙලේ නම් මට හිතුණා හාරලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. කීව එකක් තියෙනවා නැද්ද කියලා. කොහොම හරි වැඩි වෙලා ඉඳලා සැකේ දුරුණා. දැන් පොඩි නිකන් කීව එකක් කියන්න බෑ. අමන්න ඊට පස්සේ යනවාද කියන්න දන්නේ නැහැ. ඉතින් කොහොම හරි උදේ පාන්දරම කුළු හිටපුව වල ඇතුළට බහලා
ඉටික ෆීඩ් කරගෙන හිටපු තැනත් පොඩ්ඩ ලොක් කළ දුන්න එක බ්ලොක්කකින්ද කැම නැරියයි කියලා කුමරි අයමත් සීට් එක තුරන්න පටන් ගත්තා කෝමරි වැඩි වෙලා සීට් එක කරන්න බැරි වුණා මොකද අපි හංග බය කඩු වෙලා තිබ නිසා කුමරි කලින් හම්බෙලා තිබ බීස් එකක් පැරන්සි කරලා ස්මට් කරගත්තා එක ස්මට් වනකම් තිබ්බයින් වලින් බගට්ටයක් හදාගත්තා මොකද ෆාර්ම් එකට බකට්ට කනිවාට ගුණ එක ඉතින් කොමර ඉන්වෙන්ටි රිබ අනම්මනන් දේවල්ටික කෙට්ට ඇතුරට දාලා ඉන්වෙන්ටි සුද්දරගත්තා ඉතින් මිඩසේ තිබ්බ ස්ටීක කාලා උඩ්ඩක් විතර සාගටින් බේරු ඊට පස්සේ තව චිකන් කෙනෙක් කොත්තම් වුණ වනම් වාලා ඇතුරට දැම්මනෑ මොකද අපිට බඩකින්නත් තිබ්බ නිසා පින්කුමට ඒක්කවට පස්සනම් ටිකක් විතර බඩකින්න බේටෙන්ට පුළුවන් වුණා ඊට පස්සේ ටිකක් දුරට ගියා මොකද මට වතුරටයක් හොයගන්න ඕන එක අත්තන සෝට ෆෝල්ලක් ඔය තිබ්බට එතන එක වතුර එකයි දෙන්නේ ඊට පස්සේ මට හම්මුණා විලේජ්ජ ඒක ගොඩක් හොඳයි මොකද අපිට මේකින් කැමටියක් ගන්න පුළුවන් ඇලා දැක්කි නැත්තම් මම විලේජ් එකට එනකනුත් සත්තු ටිකක් මරාගෙන තමයි ගියේ මොකද කෑම නැති නිසා විලේජ් එකට ඇවිල්ලා ඊට පුන් ටිකක් කියන්න උන්න කොහොමරි එතන තිබ්බ හේබල් ටික ගලවගත්තා දැන් අපිට කියන්න පුළුවන් කෑම ටිකක් තියෙනවා කියලා ඊට පස්සේ එදා හවස හිටපු කට්ටිය ටිකට හායි කියලා අපේ ඊළඟ දවස එතනම නිමා කර ඊළඟ දවස ඒ මොකන්ත එදා දවස මොකක්කර ඉතින් කොහොමරි හිටපු අනික් කට්ටිය කරගෙන එතනින් එලියට එන්න තමයි හැදුවේ ඇත්තනම එලියට එන්න තමයි පාන්ටයක් හදාගන්න ඉතින් එ තිබ ගහක් කපලා ක්‍රාෆ්ටින් ටේබල්ල කලාගත්තා මොකද ක්‍රාෆ්ටින් ටේබල්ල කරගෙන් නමත කලා තිබ්බනික කොමට ඉතින් ඉට පස්සේ තිබ හේවල්ටිකින් පාහදා ගත්තා කුමරේ විලෙල්දිගෙන් පාහරන්න පානුක් කාලා විලෙද්දීෙන් අපි හිටපු දන් දෙන්න තම හැඩුවේ හැබැයි ඇත්තම කිවොත් මං අතරමං වුණේ එකක් තමයි වුණ ඔකද මට ආපු පාරාමතක විච්ච තින්න තිබ්බ එන් කොච්චර කර ගීනම් හොයාගන්න බැරි වුණා ඉතින් One eternity later. ඉච්චර ගිය තාමත් හොයාගන්න බැරුණා ආය හම්මුණේ තවත් එක විලේජ්ජයක් විතරයි ඉංකුමරි ඒක ගෙදරුවන්න ගිල්ලා එකට නිදාගන්නට සිද්ධවා මොකද එකට දවසකරත් වඩා ගියාමට A few moments later. කුමරි අන්දි වැඩ ගෙදර හොයාගත්තා ඉරවස්සේ මට හින්නවා මෙතන අතැරල් දාලා අපිට රහම්බිච්චි ඒකි වෙද්දෙක් ගවල්ට කියන හොදයි කියලා මොකද පෙර විේජ්ජය ළඟගේ හදාගන්න විද්ද ගොඩක් හොඳ නිසා ඉතින් එතකොටම තවත් පොඩි අදනක්කවා කෘප් ෆාම් එක ඒ අරයෙන් හදාගෙන අපි ඇනිමල් සාම් එක දැන්ඉන්න චිකල්ල ඉන්න හරින් දූතු නැගීලා සමාරට වෙන තැනකින් අදටත් තිල තියෙනවා ගෝමරේ යුද්ධික් ගාඩ වෙල්ලා එතන තනිදලා කැල්ලකෝගේ අපි ඇඩයි ෆරස්කයි ක්‍රාෆ්ටින් ඩෙවල ටියගත්තා දක්කි වට ඇඳවල් දෙකත් තියගත්තමකොට අපිට විලෙජ්ජෙන් හම්මෙන් කියඳකුත් තිබෙන ඊට පස්සේ ස්මූගයක් කදන දයි බැලුවේ මොකදර අපිට හම්බෙලා තිබ පෝප් චොක් ටික කුක් කරගන්න ඒතුල තිබ ගහක් කබල ඉස්මෝගයක් කදාගන්න ගිය
ඉසලාම ෆැරන්සයක් හදලා ඒකාඩට ඔක්ලෝ හතරත් තිබ්බ මේත් මේ ආරි ඒ කැන්ඩ දැන්න හැම මුදන්නවා එමට අයමත් කිවටින් හම්බල තිබ පෝක් චොප්ටික කරගන්න ෆයිචාර්ජත්ය දීගෙන් බෑග රදනගත්තා ඉතින් හාපත් තිබ ෆෑරන්ස එක තිබ කෝල්ඩ කරන්තමයි ඒ ස්මල්ට් කරගත්තේ ඊට පස්සේ එනපු දේවල් ආයමත් චෙස්ටකට බාගත්තා එනපු දෙවල් කියන්න අපි අව තිබ්බ දේව ඒ වෝඩ බකට ඇත් අරගෙන ඉට පස්සනවාවේ අපි පාම එක හදන්න කියල හිතාගත්ත තැනට එත්තටම කලින් ප්ලෑන් කරන්න හිටියන්න මෙතන හදන්න මෝන කියලා ඉන්න හොඳයි ඊටත් නිසා තැන පොඩ්ඩක් සුද්ද රොයිත් කරත්ත අම්ම අදන් ඉස්සලා තව එක වැඩත් තියෙනවා මොකක්ද ඉන්පිනිට් ෝඩ සෝසයක් කතාගන්න එක ඒවස්සේ ආයමත් විරේජ්ජකට ගයායකට උන කරන වතුරරගන්න ට ඉන්හිටෝට හොස්සයක් කදන්න වතුර තුනත්දක දෝනේ දැන් දෙකත් තියෙනවා තව එකයු හරි ඉදිමේ ඉන්පිනිට් ෝල් සෝසත් හදාගෙන අපි ෆාර්ම් එක හදන් ඩෝන ගන පුඩ්ඩක් සිදරවිත් කරගත්ත ඊට පස්සේ එදා හවසම එතන පුඩ්ඩක් හැවා හැවා කියන්නේ අර ෆාම්ලන්ඩ මොකද කරගෙන ඊට පස්සේ එතනම නිදාගත්තා එතන වනමින් උඩට විද මරි අයමත් දේගේ අට ඉතුරු ටිකත් අර දෙර හාගන්ඩ මානම් හානෝ මොක් කරේ කුමරි ඊට පස්සේ තව තැන වතුරත් ධර්ම මොකද මේවා වැවෙන්ඩ නම් වතුරත් වන්නේද ඉතින් ඉඩ පස්සන විතදත් තිබෙන හම් එක හදන වැඩිය තමයි විදරම කරගෙනගේ හදන වැඩී ගිලත් මාලුකු දෙයන්න කෝමරි හාගෙනනකොට වගේ උට්හුව එක කැල්ලකි පොනිසා තමත් ගිල්ලා අයන්නලින් හුව එකක් හදාගත්තා මොකද ඒ ඩියරවිල්ටි වැඩිනිසා ගොමරි ගිල්ලා ඉතුරට එකක් හාගත්තා කෝමරි හාගෙන ගිහිල්ලා අපිකව තිබ්බ සවිස්ටත් පැල කරන්න තම හැදුවේ ඊට පස්සේ සීටස් පැල කරන්න තව සීට් ඉතිරලා තිබෙන නිසා අනිත්ව ටික් කරන්න වටන් ගත්තා ඉස්සල්ලමගේ ස්ටෝන්ඩයන් මයින් කරගන්න එතන පෝල්ඩිකුත් තිබෙන අයිඩියන් මයින් කරගත්තා ඊට පස්සනම් ස්ටෝන් ටිකක් තමයි මයින් කරගත්තේ ස්ටෝන්ටිවට මයින් කරදී කොබස්ටෝන්නවා කරන්න දැන්න පිට ඔන්නන් මෙවා ස්මල් කල්ලායම ස්ටෝන් කරගන්න පුළුවන් හැබැයි ඉව කරන්න වෙලාවන්න ඊට පස්සේ ආපු ගමන් තිබ්බ කොබස්ටෝන් වලින් හදාගත්තා බිත්ති ටික ඒටිකත් අරගෙන ආයමත් ගියා ෆාම් එක ගාවට වැටක් වය එකක් ගන්න වැටක් කියන්නේ බිත්ති ටිකක් ඉතින් කොහමද මේ බිත්ති ටික වෙනගෙන්දී එක බිත්ති ටිකක් වැරදුනා එක පොලිම ඒ ටිකින් ඒ ටික ගලවන්න ඉස්සෙල්ලා මගේ පික්කයක් අල්ලලා ගියා ඉතින් කොහොම හරි අලුත් පික්කයක් හදාගන්න බැලුවේ අයන්නලින් හැබැයි මංගව තිබ ස්ටික්ස් ටිකක් කියරලා තිබ්බා පස්සේ ආයම හදාගෙන තමයි පිච්චේ හදාගත්ත ඉතින් කොහමද ඊට පස්සේ වැරදියට ඉදිකරපු බිත්තිලික් ගලවගෙන ආයමත් හරි විදිහට බිත්තිලික බැඳගත්තා ඉතින් ඊට පස්සේ නම් මහලෝ දෙයක් කරන බිත්ති පදිනවයි එබස්සේ හානවා එවස්සේ ආයමත් කොබස්ටෝන් මයින් කරනවා බිත්ති හදන්න ඔන්නට ඉරසේ බිත්ති හදනවා හිස්තෑමට වතුර පුරුවනවා සීස් එකතු කරනවා තැන කරනවා ඔයටික තමයි කරගෙන කොමරි සාම්මයවන්න ඔක්කොම ඉවරයි කොමරි ඉඩා හවස සීටස් එකතු කරලා දා නිදාගත්තා ලිංකුමරි අනිදහුදේම කිරිවිදුරු අත්තනදී කොමරි
පස්සේ වැස්සකුත් කඩම් පාත්තුරා කුමරි අපි මේපි සොඩ්ඩේ කරන්න අව් වැඩේ කල් ඉවර නිසා ඉවර කරන්න තමයි දැයිගන්න කොමරි ඉටටික බලන්න ඔන්නම් ඊලා වීඩ එකත් බලන්න එනම් අදර ඉන්නම් පිබදවස ඒ වගේම අමදක් කරන්න සස්කයි බෙගුද්දාගයන්න